ඒ මොකද පාතාලෝකෙට උදව් කරුවා කියලාගෙන වීසා අරන් දීලා ඒ වගේ නෑ ඝාතනය සඳහා බද්දර පත්මේ අත්තරන් කොට ගැනීමත් සමග දැන් මේ මනම්පේරිගේ දැන් මේව කවුරුත් තාම කියන්නේ නෑනේ කවුද කියලා. දැන් ආනන්ද විජේපාල එක නමක් එලියට දානවනේ පහුගිය දවසක නිලන්ත සම්පත් මනම්පේරි අම භාවිතා කරමින් යම් යම් කටයුතු සිදු කළා කියලත් මේ වෙද්දි ආරංචි වෙනවලු. අපිත් හරි ආසාවෙන් මම ඉන්න දෙයක් තමයි මේ කවුද දේශපාලඥයෝ කියලා දැනගන්න. ඒ හාල් කැලි නෙවෙයි. ඔව්. හොඳ ප්‍රධාන පිළේ මාලිමාවේ 31ක් වත්කම් බැරකම් මග හරි. හරිම සන්තෝසයි. දැන් මාස දෙකක් ගත වෙලා මම හිතන්නේ ඒක මේ අල්ලස් කොමිසමට දැනුම් දීලා පොඩි සහනයක් ගත්තා නම් හරි සහන කාලයක්. මොකද වත්කම් තාම ගණිනව ඇති. කොච්චර කියලා ගණින්න. ඔය දැන් පමණක් ඉඩක් දෙන්නේ අක්කර ගණන් රුපියල් 7000ට කියලා. ඔය කොහොමවත් ඉක්මනට ටැක්සේරු කරලා දෙන්න නැත්නම් ඉතින් වත්කමුත් එක්ක හිතේලා ගින්න වෙන්නේ. අවුරුදු 35ට අඩු උපාධිධාරීන්ට රෙජිස්ට්‍රාර් තනතුරු විභාග පන්ති මේ සතියේ ආරම්භ වේ. දේශක දමින්ද දිසානායක. මේ අරුණ පත්තරේ තවත් බොහොම වැදගත් කතාවක් තියෙනවා මේ අනිෂා මානගේ ලියපු මාළු අස්සේ මුහුදෙන් තංගල්ලට අයිස් ගේන හැටි. මේ තංගල්ලේ කතාව පහුගිය දවසක කතා බහට ලක් වෙන්නේ මේ මරණ තුනක් සිද්ධ වෙනවා නිලන්ත. දැන් මේ මරණ තුන මම හිතන්නේ තරුණයන් දෙදෙනෙක් සහ තවත් එක් දරුවෙක් ජීවිතක්ෂයට පත් වෙනවා. අභිරහස් ආකාරයෙන් මේ සම්බන්ධයෙන් ලබා දීලා තින්නෙත් විවෘත තීන්දුවක්. සැක කරන්නේ මේ අය මරණයට පත් වෙන්නේ විෂ ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් කියලායි. මුලින්ම වාර්තා වුණේ නිලන්ත ඔවුන් හෙරෝයින් සහ බියර් එකට පානය කිරීම නිසා යම් මොකක් හරි දෙයක් වෙලා මෙහෙම වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ සමහරට අර මේක ප්‍රමාණය අධික වෙලා මේ දේ වුණා කියලා. නමුත් කොහොමුණත් ඔවුන්ට විෂ ශරීරගත කරලා ඔවුන්ව ඝාතනය කරා කියලා කතාවක් යනවා. සැකයක් කරනවා කියන්නේ දැන් මේ මරණ වලින් පස්සේ මහා විශාල කුඩු තොගයක් මේක මද්ද්‍රව්‍ය තොගයක් අහුවෙනවනේ. අහුවෙනවනේ. ඉතින් ඒවා පිටට යයි කියලා බයට මොවුන් මැරුව කියලා සැකයක් එනවා. මද්ද්‍රව්‍ය තොගේ හිමිකරු හැටියට කියවෙන්නේ උනාකූරුවේ ශාන්ත සහ කළුසාගර. දැන් ඔය උනාකූරුවේ ශාන්ත සම්බන්ධයෙන් වෙන වෙන කතන්දර යනවා. ඔය 88 89 කාලේ චරිතයක් කියලා කතන්දරයක් යනවා. හැබැයි ඔහු පිළිබඳ කිසි තොරතුරක් නැහැලු නේද? දැන් මේ උනාකූරු ශාන්තගේ මම දැක්ක මේ අපි දන්නේ මේ හරීම ඡායාරූපද කියලා අපිට ඡායාරූප දෙකකුත් ලැබිලා තිනවා. ඒ වගේම මේ අද මොණරා පුවත්පතේ තේ ඡායාරූප පළ කරලා තිනවා. හැබැයි නිලන්ත මේ කාලයකට කලින් මේ උනාකූරු ශාන්ත කියන්නේ බොහොම අභිරහස් චරිතයක්. ඒ කියන්නේ උනාකූරු ශාන්තගේ ඡායාරූපයක් හොයාගන්න නැහැ. ඔහු ඉන්න දිහාවක් කවුරුත් දන්නේ නැහැ. ඔහුත් එක්ක කතා කරපු කෙනෙක් නැහැ. නමුත් ඔහු මේ වෙනකොට පාතාලේ ගෝඩ් ෆාදර් විදිහට තමයි හඳුනගන්නේ. ඒ කියන්නේ උනාකූරු ශාන්තගේ නම මුලින්ම එන්නේ නිලන්ත මුලින්ම කියන්නේ මෑතක කතා බහක් ඇති වෙන්නේ ඔය ක්ලබ් බසන්ත ඝාතන සිද්ධිය. මොකද මේ ක්ලබ් බසන්ත ඝාතනය මෙහෙවපු මහා මොලකරු විදිහට අපි හඳුනගන්නේ කංචිපානිවනේ. හැබැයි කංචිපානිටත් මේ දේ ප්ලෑන් එක දුන්නේ උනාකූරු ශාන්ත කියලා තමයි කියන්නේ. ඒ වගේ අපි දකිනවා නිලන්ත මේ ඔය පහුගිය කාලේ සිද්ධ වෙච්ච මේ කියන ආందోලනාත්මක ඝාතන බොහොමයක අර බයික් එකේ එන කෙනා එන දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නට දෙන්න අඳුරන්නේ. ඊට පස්සේ එයාලව ප්‍රවාහනය කරන වාහනයක් වෙන්න පුළුවන් මොටර රථයේ රීදුරු වෙන්න පුළුවන් මේ කිසිම කෙනෙක් අඳුනුකමක් නැති පිරිස්. ඒ කියන්නේ ඒ අයට දන්නේ නැහැ. මෙන්න මේ කියන ක්‍රමවේදයේ ගෙනාවෙත් මේ උනාකූරුවේ ශාන්ත කියලා තමයි කියන්නේ. උනාකූරුවේ ශාන්ත යම් අපරාධයක් සැලසුම් කරනකොට ඒ කියන්නේ ඒ සම්බන්ධ වෙන අපි කියන වෙදිකරු සහ යතුරු පැදිකරු ඔවුන් දෙන්න එකිනෙකට අඳුරන දෙන්නෙක් නෙවෙයි. වෙනස්. ඒක කොහොම අතීතයක් තිබුණා. ඒත් එකම නිලන්ත දැන් මේ උනාකූරුවේ ශාන්තගේ නම කරලිටින්නේ අපි කිව්වා ක්ලබ් බසන්ත ඝාතනය කියලානේ. ඒවර රොටු බමිල සමගින් ශාන්තගේ නමත් කියවෙනවා. ඒ කියන්නේ උනාකූරුවේ ශාන්තට ඒ නම කියන්නේ ඔහුගේ ගම නිසා. ඒ කියන්නේ උනාකූරුව තමයි ඔහුගේ ගම. උනාකූරුව කියන්නේ සීනි මෝදරට අල්ලපු ගම. පාතාලේ ගෝඩ් ෆාදර්යි කලක් සැලකූ මාකදුරේ මදුෂ්ටද පාතාල ලෝකයට එන්නට උදව් කළා යයි කියන්නේ උනාකූරුවේ ශාන්තයි. ඒ මොකද පාතාලෝකෙට උදව් කරුවා කියලාගෙන වීසා අරන් දීලා ඒ වගේ නෑ ඝාතනය සඳහා. මොකද මේ මදුෂ්ට උමනා අවි ආයුධ ලබා දීලා තින්නේ මේ උනාකූරුවේ ශාන්ත. ශාන්තට එරෙහිව පොලිස් පොතේ චෝදනා ගොනු වෙද්දී කාලයකට කලින් ඔහු ජපානයට පැන ගොස් තිබෙනවා. ඔහු දැන් සිටින බව කියන්නේ ඩුබායි රාජ්‍යයේ. කියන්නේ නොවෙන්නත් පුළුවන්. ඔහු මෙන් මද්ද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධකරුවන් බොහොමයක් මේ වෙනකොට ඉන්නේ ඩුබායි රාජ්‍යයේ. දැන් මේ උනාකූරු ශාන්තගේ සමීපතම විදියට සලකන්නේ නිලන්ත කළුසාගර. ඒ කියන්නේ ඔහු දැන් ඉන්නේ ඩුබායි රාජ්‍යයේ. ඔහු ඩුබායි රාජ්‍යයේ ඉඳගෙන පහුගිය දවසක කියන්නේ මේ 2018 වර්ෂයේදී ඔහුට මේ තංගල්ල පළාත් බල මහාධිකරණයේදී මරණීය දඬනයක් හිමි වෙනවා.
ඒ කියන්නේ ඔය අගුණුකුල පැලස්ස දික්වැව රදම්පර ගෙදර සිටපු එකම පවුලේ 6 දෙනෙක් කපා කොටා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට තමයි කළුසාගර වැරදිකරුවෙක් වෙන්නේ. මේ කළුසාගරගේ ඇත්ත නම චමින්ද රෝහණ. දැන් ඒ නඩුවේ 16 වෙනි විත්තිකරු තමයි ඔහු. නමුත් ඔහු අධිකරණයේ මගහැරීම නිසා වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගැනීමත් අධිකරණය නියෝග කරලා තිබෙනවා. දැන් ඔය මේ මද්‍රව්‍ය තොගේ ලැබුණ කියන්නේ ඇෆ්ගනිස්තානයේ නිලන්ත. දැන් මේ සම්බන්ධයෙන් අරුණ පුවත්පත වරුණ ජයසුන්දරගෙන් විමසීමක් කළා තිනවා මේ විශේෂ කාර්ය බලකායි හිටපු අනද නිලධාරිවරයා. ඔහු කියලා තියෙන්නේ මේ ලංකාවට වැඩිපුරම මද්‍රව්‍ය එන්නේ පාකිස්තානෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් බවයි. ඒ කියන්නේ ඇෆ්ගනිස්තානයේ හැරුණකොට මද්‍රව්‍ය නිෂ්පාදනය කරන අනෙක් රට තමයි පාකිස්තානය. ඒ කියන්නේ පාකිස්තානයේ ලොකුම මද්‍රව්‍ය නිෂ්පාදකයා තමයි සලීම්. කියන්නේ සලීම් ඉන්නේ දුබයි රාජ්‍යයේ. අපේ රටේ මද්‍රව්‍ය ජාවාරම් කරන උනාකුරු ශාන්ත වගේම රත්ගම විදුර ශිරාන් බාසික් කංචිපානි ඉම්රාන් ආදී මෙකී නොකී ජාවාරම් කරුවන් සිටින්නේද දුබයි රාජ්‍යයේ. එරට සිටින මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග කොන්ත්‍රාත් ඇති කරගන්නා අපේ උදවිය ලංකාවට වැඩිපුරම මේ විදිහට මද්‍රව්‍ය එවන්නේ මුහුදු මාර්ගයේ. දැන් අර මද්‍රව්‍ය මිලදී ගන්න අයට පොඩි බෝනස් එකකුත් දෙනවා. ඔව්නේ අර විශේෂයෙන් පාකිස්තානයේ මේ මිලියන කියන්නේ කිලෝ 100ක 200ක එහෙම මද්‍රව්‍ය මිලදී ගත්තම ඔය දෙන්නේ මේ තෑගි දෙනවල ගිනියාවි රත්තරන් පිස්තෝල රත්තරන් T56 ඒව තෑගි දෙනවා. ෂෝක් නේද? අර චිත්‍රපටවලත් මම හිතන්නේ ෆිල්ම් බලලා තමයි ඔය ආදර්ශයට ගන්න වෙද්දි. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන පරිදි මෙරට මද්‍රව්‍ය ජාවාරම් කරුවෝ විදේශ රටවල මද් ජාවාරම් කරුවන් සමග කල්තියා ගණන් හිලව් සාකච්ඡා කරලාලු තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ බෝට්ටු අතර මද්‍රව්‍ය තුක හුවමාරු කරන සීමාව කිට්ටු කරද්දී ඔවුන්ගෙන් අපේ උදවියට ලැබෙන කෝඩ් එකක්. ඒ කියන්නේ රහස් කේතයක්. දැන් මේක දෙන්නේ චන්ද්‍රිකා තාක්ෂණ හරහා ක්‍රියාත්මක කරන දුරකථන වලින්. නැතුව මේ WhatsApp වත් සාමාන්‍ය දුරකථන ජාලයක්වත් නෙවෙයි. චන්ද්‍රිකා තාක්ෂණ හරහා සිදු කරන දුරකථන වලින්. මෙයාගේ සාම්පල් බලන්න පුළුවන් කෝඩ් එක තහවුරු වුණාට පස්සේ විතරයි. සාම්පල් බලලා කැමති නම් එයාලා ගාණක් කියනවා. ඒක ගිණුමට දාන්න කියනවා. මේක කරන්නේත් වෙබ් වලින් ඒ වගේම බිට්කොයින්ස් පාවිච්චි කරනවා චන්ද්‍රිකා තාක්ෂණ නිසා මුහුද මැද ඉඳලම ප්‍රශ්නයක් නැතුව මුදල් ගනුදෙනු කරන්න පුළුවන්. සල්ලි වැටුණයින් පස්සේ තමයි නිලන්ත බඩු දෙන්නේ. ඒ කියන්නේ ඩ්‍රග්ස් ටික මද්‍රව්‍ය ටික අලුතෙන්ම එන කෙනෙක් නම් මුලින්ම ලොකු ප්‍රමාණයක් දෙන්නේ නැහැ. මොකද කිලෝග්‍රෑම් 100ක් වගේ ප්‍රමාණයක් දෙන්නේ අලුත්ම කෙනෙක් නම්. හැබැයි 3-4 වතාවක් ප්‍රශ්නයක් නැතුව ගන්නව නම් ඒ ප්‍රමාණය වැඩි කරනවා. ඔන්න ඔය කතාව තමයි මේ වරුණ ජයසුන්දර මහත්මයා සඳහන් කරලා තියෙන්නේ. ඔය දැන් ඔය මුහුදේ සිදුවෙන ජාවාරමේදී තව දෙයක් ඕනේ අර මොහොතේ කියන්නේ අපි කියවොත් මොහොතේ ඔය තියෙන කාලෙන් කාලට වෙනස් වෙනනේ සුළං හමන දිශාව ඒවත් භාවිතා කරනවා. ඒ කියන්නේ ගෙනල්ලා සමහර විට මොහොතේ ඒ පාර්සල් මොහොතේ අතාරිනවා. එතකොට මෙහි ඉන්න දීවරයෝ දන්නවා මේ දැන් අපි කියමු අද දැම්ම කියලා. ඔවුන් දන්නවා දැන් මේ කුඩු පාර්සල් ඒ කියන්නේ දවස් දෙකකින් තුනකින් කොයි හරිද තියෙන්නේ කියලා. ඒකට මුහුදේ අර රැළ සුළං ඒ දිශාව අනුව ඒ ටික පාවෙලා යන දුර ප්‍රමාණය ප්‍රදේශය හරියට හඳුනා ගන්නවා. දැන් මාස කිහිපයකට කලින් නිලන්ත කුඩාවැල්ල දීවරවරායෙන් පන්නන්න හැදූ මද්‍රව්‍ය තොගයක් පොලිසියට අහු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ඔත්තුවකින් නෙවෙයි යතුරුපැදි හිස්සැසුම් නොමැතිවගේ යතුරුපැදියක් නවත්තන්නට රඳ කළාට පස්සේ ඊට පසුපසින් ලොරියක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ලොරිය නවත්තන්න කියලා කිව්වත් ඒ රියදුරුගේ බලපත්‍ර පරීක්ෂා කරන්න ඉල්ලා සිටියත් රියදුරු මෙතනින් පලා ගිහින් තියෙනවා. ඉතින් මද්‍රව්‍ය තිබිලා තියෙන්නේ මේ ලොරියේ. වරාය නොවන වෙරළ තීරයටද මද්‍රව්‍ය රැගත් බෝට්ටු එනවා. මෙවර තංගල් සීනිමෝදරදී අත්අඩංගුවටගත් මද්‍රව්‍ය තොගේද කුඩා දීවර යාත්‍රා කිහිපයකින් සීනිමෝදර පළටු ගහවත්ත වෙරළ තීරයට පැමිණ නැති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිනවා. මේ කියන විදිහට මේවා අරගෙන ඇවිල්ලා තියෙන උනාකුරු ශාන්තගේ ගෝලෙක් වන භූමිතලා නම් අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයා සහ මියගිය තිදෙනා. කියන්නේ තුසිතගේ ඥාති පුතා මේකට සහභාගී වෙලා තිනවා. මද්‍රව්‍ය තොගය බෝට්ටු වලින් ගත්තම මවුන්ට් වෙරළ තීරය අසලදී මත්පැන් පානය කරලා තිනවා. අර කියපු බියර් බෝතල්. වෙරළ තීරයේ සිට කුඩා ලොරියක පටවාගත් මද්‍රව්‍ය තොගය එතනින් පසු රැගෙන ගොස් ඇත්තේ සීනිමෝදර නිවසටයි. අනෙක් ලොරි දෙකේ සූක්ෂම අන්දමින් ඒවා සංගව ඇත්තේ එතනදී. උනාකුරු ශාන්තට රුපියල් කෝටි 500ක මද්‍රව්‍ය තොගයක් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී වටරැකදී පොලිස් විශේෂ කර බලකාය අත්අඩංගුවට ගන්නවා. මේවත් මේ රටට ගේන්නේ දීවර බෝට්ටු වලින්. එදා අත්අඩංගුවටගත් මද්‍රව්‍ය තොගයද මෙදාමෙන් සංගවා තිබුණේ ලොරි එකයි. ඉදිරියෙන් පොල් පටවා පිටුපස සකස් කළ රාමුවක් තුල සංගවා මත්කුඩු රඳවා තිබුණා. මත්කුඩු චාවරම් කරව මත්කුඩු වලට අමතරව ගෙනියවිද මෙරට මද්‍රව්‍ය චාවරම් කරවන්ට ලබා දෙනවා. විශේෂ කාර්ය බලකායි හිටපු අනදිල්ධාරී ජ්‍යෙෂ්ඨ නිච්ච පොලිස්පති වර්ණ ජයසුන්දර සඳහන් කළේ ඇතැම් චාවරම් කරවන් මද්‍රව්‍ය තොග සමග නොමිලේ ගෙනියවි ලබා දෙන බවයි. ඊට පස්සේ තමයි
මේවා බෙදා හරින්නේ පාතාල සමාජිකයන් අතර. ඔය සීනි මෝදරින් හම්බෙච්ච කුඩු ඒ ලොරිවල කොමඩුත් තිබුණා. කොමඩුත් තිබුණා. කොමඩු කන්නත් බයයි. කොහොමද කියලා. ඊළඟට මේ පහුගිය දවස්වල මේ මද්ද්‍රව්‍ය ජාවාරම් සමග ඒ වගේ මේ අයිස් කර්මාන්ත ශාලා කතාවත් එක්ක එළියට ආපු නමක් තමයි සම්පත් මනම්පේරි. දැන් මේ සම්පත් මනම්පේරි මේ වෙනකොට තොරතුරු ගණනාවක් අනාවරණය කරලා දිනවා කියලා ආරංචි වෙනවා. විශේෂයෙන්ම මේ මුලින්ම සම්පත් මනම්පේරි කිසිම දෙයක් කියලා නැහැ. නමුත් පස්සේ සම්පත් මනම්පේරි කිය මේ මුලින්ම උත්තර දීලා තියෙන්නේ මට මතක නැහැ. මම දන්නේ නැහැ වගේ උත්තර. අර දේශබන්දු දෙන්නකොන් දුන්නා වගේ උත්තර. නමුත් පස්සේ මේ කරුණු හෙලි කරලා තියෙන ඊට පස්සේ තමයි ඔහුගේ අනියම් බිරිඳගේ නිවසේ තිබිලා අවි ආයුධ ප්‍රමාණයක් හොයාගන්නවා. ඒ වගේම දැන් මේ කියන අනියම් බිරිඳ මේ වෙනකොට නිලන්ත හෙලිදරව් කිරීම කිහිපයක් සිදු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අනියම් බිරිඳ සමග විශේෂයෙන්ම මේ අනියම් බිරිඳ කියන්නේ ඔහුට සමීප කාන්තාවක්. මේ කාන්තාව සමග විවිධ ප්‍රදේශවල විනෝදචාරිකා ගියා කියලා සම්පත් මනම්පේරි කියලා තියෙනවා. විශේෂයෙන්ම දැන් සම්පත් මනම්පේරි කියලා තිබුණානේ තමන් යම් යම් මද්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරපු බව, අවි ආයුධ එහා මෙහා අරන් ගිය බව සම්පත් මනම්පේරි පාපොච්චාරණය කළා තියෙනවා. මේ සමහර කාරණාවලදී මේ බිරිඳව එක්කන් ගිහින් තියෙනවා අනියම් බිරිඳව. එතනදී යම් යම් පාර්සල් ප්‍රවාහනය කරලා තිනවා. හැම තැනකදීම දැන් මොහු හිටපු පොලිස් කොස්තාපල්වරයෙක්නේ. තමන්ගේ වාහනය නතර කරනකොට තමන්ගේ පොලිස් හැඳුනුම්පත පෙන්නලා මම පොලිසියෙන් කියලා බොහොම පහසුවෙන් එතනින් ගැලවිලා ගිහින් තියෙනවා. දැන් ඒ නිසා පස්සේ මේ කියන්නේ මේ කාන්තාවත් දැනුවත් නොදැනුවත් වෙන්න බෑනේ. මේ කාන්තාවත් දැනුවත්ව තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. කොහොමුණත් මේ වෙනකොට මේ කාන්තාව කියලා තියෙන්නේ තමන්ව අර පාවිච්චි කරලා මේ වැඩේ කරන්න නැත්තේ මොකද දැන් අර ෆැමිලි එකක් ට්‍රිප් එකක් යනවා වගේ පෙන්වන්න පුළුවන්. එතකොට සම්පත් මනම්පේරි ඒ දේ කරන්න නැත්තේ ඒ හේතුව නිසා කියලා තමයි කියන්නේ. කොහොමුණත් මේ වෙනකොට සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කරමින් ඉන්නවා මේ සම්බන්ධයෙන්. දැන් සම්පත් මනම්පේරි රඳවගෙන හිටියා නැත්නම් හංගගෙන හිටියා කියලා කියන චෝදනාව යටතේ ලංකා විදුලි බල මණ්ඩලයේ පුද්ගලයෙකුත් මේ වෙනකොට මේ අත්අඩංගුවට අරන් තිනවා. ඔන්න ඔය කතාව තමයි අපිට මේ ආරංචි වුණේ සම්පත් මනම්පේරි සම්බන්ධයෙන්. ඒ වගේම මේ සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගැනීමත් සමග දේශපාලඥයන්ගේ සම්බන්ධකම් පිළිබඳව ගොඩක් තොරතුරු අනාවරණය වෙලා තියෙන කෙහෙල් බද්දල් පාත්මේ අත්අඩංගුවට ගැනීමත් සමග දැන් මේ මනම්පේරි මේව කවුරුත් තාම කියන්නේ නැහැ නේ කවුද කියලා. දැන් ආනන්ද විජේපාල එක නමක් එළියට දානවනේ පහුගිය දවසක නිලන්ත. ඒ තමයි ජොන්ස්ටන් ෆර්නෑන්ඩුගේ නම. ඔව් ජොන්ස්ටන් ෆර්නෑන්ඩුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා. එතකොට සම්බන්ධයක් තියෙන බව තේරෙනවා. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් එහෙම සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වශයෙන් ඉන්නකොට දැන් බලන්න ඕන ජොන්ස්ටන් ප්‍රනාන්දු මොහු සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ වාර්තාවක් ඇඳෙව්වද මොහු එහෙමනම් ඔහුට කවුද මොහුව නිර්දේශ ඒ ඉඳගෙන මොහු මේක කළා තියෙද ඒ සියල්ල ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා හිටපු ඇමතිවරයා දැනගෙනද සිද්ධ වුණේ. අනිත් කාරණාව දැන් සම්පත් මනම්පේරි නම භාවිතා කරමින් යම් යම් කටයුතු සිදු කළා කියලත් මේ වෙද්දී ආරංචි වෙනවලු. සමහර විට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නත් වෙයි නේද? අනිවාර්යයෙන්. දැන් ඉතින් මේ විදිය මෙහෙම කරලා කියනවා නම් දැන් ඉතින් මම හිතන්නේ තවත් බලා ඉන්නේ නැතුව ප්‍රශ්න කළ යුතුයි. ඔව්. දැන් ඔන්න මේ කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පිරිස ගැන මේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක් සමන් ගමගේ මොනරා පුවත්පතට ලියලා තින්නේ. මනම්පේරිගේ අවිගබඩාවෙන් එළියට පැන්න ක්ලබ් බසන්ත මරපු KPI උණ්ඩ. දකුණේ සහ කොළඹ පාතාලයේ මුස්ලිම් පාතාලෙක් වී හැදුණු බිහිසුණු ජාලයක්. රත්තරන් T56 අවියේ මැගසින් දෙකක් මිද්දිනේ මතුවේ. ඉරාන පාකිස්තාන ජාවාරම් සමග සිද්දික් කංචිපානි සහ උනාකුරු ශාන්තත් එක්වේ. සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගත්තට පස්සේ මනම්පේරි බොහොම බියෙන් හිටියා කියලා තමයි කියන්නේ. ඔවුන් අරගෙන එනවා වරාය පොලිසියට. පස්සේ ඒ වෙනකොටත් බැකෝ සමන් සහ තැඹිලි ලහිරු එහි රඳවා තිබුණා. ඉතින් පොලිස් ධාරීන් ඔවුන් ගාල් කරලා බස්නාහිර උතුරු අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුකල සහ ස්ථානාධිපති ලින්ටන් සිල්වා යන මහත්තුරු තමයි මේ කොළඹ වරායේ මේ අයගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන්නේ. ලින්ටන් සිල්වා වරාය පොලිසියට ඇතුළු වන දසුනදුටු විගස කෙහෙල්බද්දර පත්මේට හීන් දහඩිය දමන්නට විය. ඔන්න ඉන්දුනීසියාවේ සිටියේදී කමාන්ඩෝ සලින්ත සහ දරුන් සමග එක්ක දුරකථනයෙන් ලින්ටන්ට තර්ජනය කළේ. ඔව්. ඉතින් ඒ නිසා මේ විදිහේ දෙයක් වුණා කියලා කියන්නේ. කොහොමවත්
පස්සේ ලින්ටන් සිල්වා ඇතුළු පිරිස මේ පද්මේගෙන් සහ සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරලා තියෙනවා. එතනදී ලින්ටන් සිල්වා කෙලින්ම ගියේ මනම්පේරි ළඟට. තියුණු අන්දමින් සම්පත් මනම්පේරිගේ දැස් දෙස ඍජුව බැලූ ඔහු මලි දැන් ඉතින් උඹලට හංගන්න දෙයක් ඉතුරු වෙලා නැහනේ. ඒ නිසා හොඳ කොල්ලා වගේ වැඩි කරදර නොකර දන්න ඔක්කොම කියපම් බලන්න. එතකොට උඹටත් ලේසි මටත් ලේසිනේ බං. කොහෙද උඹ ළඟ තිබ්බ ආයුධ හංගලා තියෙන්නේ? ඔන්න ওই විදිහට ලින්ටන් මහත්තයා ඇහුවට පස්සේ මනම්පේරි අවසානයේදී පොලිස් නිලධාරීන් හමුවේ තමන්ගේ පැටිකිරිය වමාරනවා. ඉන්දුනීසියාවේදී ඇරස් කරන්න කලින් බැකෝසමන් මට ආයුධ වගේක් කිව්වා. පද්මෙක්ක හිටපු කට්ටිය ඇල්ලුවට පස්සේ මම මේ ආයුධ මිද්දෙනේ ඉන්න මගේ අනියම් බිරිඳගේ ගෙදර පිටිපස්ස වත්තේ වල දැම්මස. ගේ තුන්වෙනිදා මං ඒ ආයුධ ටික හැංගුවේ. එතන ඒ ටික තාම තියෙනවා කියන කතාව තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ ඒ කියන අනියම් බිරිඳගේ නිවසට ලින්ටන් සිල්වා ඇතුළු පිරිස මනම්පේරිව එකතු කරගෙන යන්නේ. අවසානයේදී ඔන්නේ ආයුධ තුගේ හොයාගන්නවා. මෙතන තමයි අර කියපු KPI උණ්ඩ නිලන්ත තිබිලා තියෙන්නේ. මේ උණ්ඩ ගැන කතා බහ ඇති වෙන්නේ ක්ලබ් වසන්ත ඝාතනයත් එක්කනේ. ගායන ශිල්පී කේ සුජීවත් මේ සිද්ධියේදී කතා බහට ලක් වුණා. මොකද සැමියා නයන වාසුලත් ජීවිතක්ෂයට පත් වෙනවා මේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වෙලා නිකරුණේ. මේක වෙන්නේ 2024 වසරේ ජූලි 8 වෙනිදා කොළඹ අතුරුගිරිය සැලුන් එකකදී. මේ වෙඩි තැබීම සිද්ධ කරන්නේ මෝටර රථයකින් ආපු 3 දෙනෙක්. ඒ කියන්නේ වෙඩික්කරුවන් දෙදෙනෙක් මේ කල්ලි ඉඳලා තිනවා. T50 ගිනියවි දෙකකින් එම වෙඩි තැබීම සිදු කළ අතර එහිදීත් වෙඩික්කරුවන් භාවිතා කර තිබුණේ KPI අඩුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබුණු වෙඩි උණ්ඩයි. ඒක නිසා මේ ඝාතනයේ පිටිපස්සේ හිටියේ කංචිපානි ඉම්රාන් බවට තොරතුරු කියවුණා. කොහොමත් බැකෝසමන් සම්පත් මනම්පේරි ලබා දුන් ගිනියවි උණ්ඩ අතර තිබී KPI උණ්ඩ හසුවීමේ කියවෙන්නේ කංචිපානි ඉම්රාන්, පත්මි, පැටි, කමන්ඩෝ සලින්ත, බැකෝසමන්, පානදුරේ කුඩු නිලංග, තැඹිලි ලහිරු යන සියලු පාතාලයන් දකුණත් කොළඹත් සහ කොළඹ මුස්ලිම් පාතාලයත් එක් ජාලයක්සේ ක්‍රියාත්මක වෙමින් පවතින බව නොවේද? පාතාලයට සම්බන්ධ දැනට විදේශගතව සැඟවී සිටින අනිකුත් කුඩු පාතාලයන් කවුරුන් විය හැකිද? සම්පත් මනම්පේරි අත තිබූ ආයුධ අතර තිබී රන් පැහැති T50 ගිනියවලට යොදන මැගසින් දෙකක්ද පොලිසියට හම්බ වෙලා තියෙනවා. හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට චෝදනාවක් එල්ල වුණානේ ගිනියවියක් සම්බන්ධයෙන්. නමුත් ඔහු ඒ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළා. මේක හොයාගෙන 2024 මැයි මාසේ. දැන් මේ පිළිබඳව සිදු කළ විමර්ශනයේදී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට අරගෙනත් තිබුණා. දැන් මේ වෙනකොට මේ රත්රන් මැගසින් දෙක හම්බ වෙනවත් එක්කම දුමින්ද දිසානායක ගැනත් කතා බහක් ඇති වෙලා තියෙනවා. ඊළඟ කතාව තංගල්ල සීනි මෝදර නිවසක තිබුණු මලසිරු දෙක ඒත් එක්කම උනාකුරු ශාන්තගේ නම මෙතනට එළියට එනවා. දැන් හෙළි වෙන්නේ ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාලය සහ සම්බන්ධතා මේ අය ගොඩනගාගෙන ඇති බවයි. උනාකුරු ශාන්ත යනු මේ වන විට දකුණු නියෝජනය කරන මෙරට මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම ජාවාරම්කරුවා. ඔහු පාකිස්තානය සහ ඉරාන ජාවාරම්කරුවන් සමග ඍජු සම්බන්ධතා ගොඩනගාගෙන සිටින්නෙක් බවද මෙරටට සම්බන්ධ මද්ද්‍රව්‍ය ලෝකයේ තුල කියවෙමින් තිබෙන්නක්. ඔන්න ඔය කතාව තමයි කියන්නේ. විශේෂයෙන්ම අනෙක් ජාත්‍යන්තරයේ සමග ඍජු සම්බන්ධතා ගොඩනගාගෙන තියෙන ජාත්‍යන්තරයේ සමග සම්බන්ධකාන් ගොඩනගා ගන්න නැතුව මද්ද්‍රව්‍ය ජාවාරම් කරන්න බෑනේ. එනම් කරන්නේ කාසීපුයි ගංජා විතරයි. දැන් මේ අනිත් ජාවාරම්කරුවෝ දෙන්න තමයි නිලන්ත මේ ඍජුව සම්බන්ධ වෙන මොහොමඩ් සිද්දික් සහ කංචිපානි ඉම්රාන්. ඒතර දැන් උනාකුරු ශාන්ත. දැන් මෙතනදී කියවෙන්නේ මේ විදිහට බලද්දී මේ කතන්දර ඔක්කොම එකට එකතු කරලා බලනකොට තේරෙන දේ තමයි මේ ඔක්කොම දැන් එක පවුලක් වගේනේ. ඒ කියන්නේ හැමෝම එකතු වෙලා දකුණ කොළඹ ඒ වගේම මුස්ලිම් පාතාලය එකතු වෙලා දැන් මේ වෙනකොට බොහොම අති විශාල විදිහට මේක කරගෙන යනවා මේ ජාවාරම. ඉතින් කොහොමුණත් මොන්ගේ පැටිකිරි දෙස බැලීමේදී කළු සාගර කංචිපානි උනාකුරු ශාන්ත වෙන්නම් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර රතු නිවේදන මගින් ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවටගෙන මෙරටට රැගෙනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවට පහසුයි. පවතින තත්ත්වයේ හිත පරිදි නම් ඔවුන් සමග මොහොමඩ් සිද්දික්ව යලි කුදලාගෙන එන්නට හැකි වුණොත් මෙරට මද්ද්‍රව්‍යයට ළඟා වන චාලිට අති දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවනු ඇති. ඒ කියන්නේ මේ නොකියා කියන්නේ මේ පත්මිලා විතරක් ඇල්ලුවට හරියන්නේ නැහැ. මොකද ඇතනම් පද්මේ කියන්නේත් අර කංචිපාන්ලා පාවිච්චි කරපු කෙනෙක් විතරයි බලන් යන්නේ. මොකද ජාත්‍යන්තරව මේ මද්ද්‍රව්‍ය ජාලයේ මෙහෙවන පුද්ගලයෝ තුන්දෙනා ඉන්නේ. තමයි උනාකුරු ශාන්ත, කංචිපානි ඉම්රාන් සහ ඔය සිද්දික් කියන තුන්දෙනා. හොඳ මේක බලාගෙන ගියාම දැන් සතියෙන් සතිය වාර්තා වෙන කාරණාත් හරි පරස්පරයි. දැන් මේවා ඇත්ත එක්කෝ පොලිසිය මාධ්‍ය වලට ඒ වෙලාවට මොන හරි කියනවා ඇති වෙන්නේ. ඔව්. එහෙම නැත්නම් මේකේ තාම කියන තරම් වැදගත් දෙයක් නෑ වගේ. මේ කතන්දර හරි පරස්පරයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොකද අපිත් හරි ආසාවෙන් මම ඉන්න දෙයක් තමයි මේ කවුද දේශපාලඥයෝ කියලා දැනගන්න. ඒ හාල් කැලි නෙවෙයි. ඔව්.
හොඳ ප්‍රධාන පෙළේ ලංකාවේ නම කියවෙන දේශපාලඥයෝ මේවා පිටිපස්සේ ඉන්නවද ඔවුන් කවුද ඒක දැනගන්න තමයි ඇත්තට මට තියෙන උනන්දු තියෙන්නේ මට නැතුව අර ජාලයත් එක්ක සම්බන්ධයි මේ ජාලයත් එක්ක සම්බන්ධයි කියලා ඒව අපිට වැඩක් නැහැ මොකද අපිට ඒව දැනගත්තත් වැඩකුත් නැහැ මේ අංශ හොයාගෙන ඒව නවත්තනවා නවත්තයි නැත්නම් වැඩි දියුණු කරනවා වැඩි දියුණු කරනවා නමුත් අපිට ඕන මේ රටේ කවුද මේ දේශපාලඥයෝ හැබැයි ඒ කතාව එහෙමයි නිලන්ත මේ අපි යමු ඊළඟට මේ ලංකාදීප ඉරිදා පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය හිටපු මැති ඇමතිවරුන් 20කගේ වත්කම් විමර්ශන ආරම්භයි නාමල් මහින්ද රෝහිත සාගල පවිත්‍රා වජිර ඇතුළු පිරිසක් ඒ අතර උපල් වික්‍රමසිංහ මේක ලංකාදීපයට ලියන්නේ පහුගිය කාලේ නොඑක් අමාත්‍ය ධූර දරූ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලඥයන් 20 දෙනෙකු විසින් අනීතිකව රැස් කරනු ලැබුවේ කියන වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් හරි කාර්යබහුලයි මේ දවස්වල. වත්කම් විමර්ශනයෙන් ඕක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද කරන්න ඕන ඒ අල්ලස් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ වංශය. ඒ අනුව නාමල් රාජපක්ෂ රෝහිත අබේගුණවර්ධන මහින්ද අමරවීර පියසේන ගමගේ පවිත්‍රා වන්‍යාරච්චි වජිර අබේවර්ධන දුමින්ද දිසානායක එස්.එම්. චන්ද්‍රසේන සාගල එවැගේම මනුෂ හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ තිස්ස කුට්ටිආරච්චි එවැගේම කුරුණෑගල හිටපු නගරාධිපතිතුමා තුෂාර සංජීව මේ ඇතුළු 20 දෙනෙක් සම්බන්ධයෙන් මේ විමර්ශන පැවැත්වෙනවා කියලා තමයි කියන්නේ විවිධ පුරවැසි සංවිධාන සහ පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිලි මත පදනම්ව මේ විමර්ශන පැවැත්වෙන අතර විමර්ශන වලින් හෙළිවන කරුණු පදනම් කරගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්. ඔව් දැන් ඔය වත්කම් ගැන දැන් කතා බහට ලක් වෙන පටන් ගන්න මේ වත්කම් බැරකම් ප්‍රකාශ මේ සම්බන්ධයත් එක්කනේ මේ ආණ්ඩුවේ බොහෝ අයගේ වත්කම් හෙළිවීමත් එක්කනේ දැන් මම දැක්ක තවත් පුවත්පතක දාලා තියෙනවා ආණ්ඩුවේ කීප පළක්ම තාම වත්කම් බැරකම් ලබා දීලා නැහැ කියලා ඊට පස්සේ විපක්ෂ නායකවරයාත් වත්කම් බැරකම් ලබා දීලා නැහැ කියලා මම දැක්ක අල්ලස් කොමිසමටත් ගිහිල්ලා පැමිණිලි කළා තියෙනවා නමුත් විපක්ෂ නායක කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කළා තියෙනවා විපක්ෂ නායකතුමා පහුගිය අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඒ වත්කම් බැරකම් බාර දීලා තියෙනවා ඊට පස්සේ පසුගිය සතියේ හෝ ඊයේ පෙරේදා දවසක අල්ලස් කොමිසමටමත් ඒ වත්කම් බැරකම් බාර දීලා තියෙනවා කියලා. දැන් ඔය දැන් වත්කම් බැරකම් පිළිබඳ පරීක්ෂණ පවත්වනවා කියලා තියෙනවනේ නේ. දැන් මේ දවස්වල ලොකු ආందోලනනේ දැන් මේ අල්ලස් කොමිසමේ වෙබ් අඩවියෙන් අනාවරණ වීමත් සමග මේ වත්කම් බැරකම් පිළිබඳව දැන් මෙතන පරීක්ෂණයක් කරන්න තියෙන්නේ. මොකද දන්නවද දැන් මේ මන්ත්‍රීවරු ඇමතිවරු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනකොට මැතිවරණ කොමසාරිස්වරයාට බාර දෙනුනේ වත්කම් බැරකම්. එතකොට ඒ වත්කම් බැරකම් සහ දැන් මේ අල්ලස් කොමිසමට බාර දීපු වත්කම් බැරකම් සමාන වෙනවද? අඩුවෙන් තක්සේරු කරලා තියෙයි. දැන් අපි දැක්ක පමණක් ඉඩම් තියෙනවා. ඒ ඉඩම් වල ඇත්තටම වෙළඳපොළ වටිනාකම ඒකද? එතකොට පමණක් අයගේ අර කොටහලු කතන්දරේ දැක්කද පුවත්පතක ලොකු ආටිකල් එකකුත් තියෙනවා මේක විස්තරයක්. ඉතින් ඒ වගේ ඔය සියල්ලම හොයන්න ඕනේ. හැබැයි ඔය විපක්ෂයයි ගෙවත්කම් බැරකම් හෙවිල්ලට පෙර මං හිතනවා ගොඩක් හොඳ වේ ආණ්ඩුවේ අයගෙත් හොයලා ඊට පස්සේ මෙතෙන්ට ආවා. ආදර්ශයක් දෙකන අපි පිරිසුදු වෙලා යනකොටනේ. දැන් මොකද ආණ්ඩුවෙත් යම් අයට දැන් චෝදනා එල්ල වෙන්න පටන් ගන්න තියෙනෝනේ. ක්‍රිප්ටෝ කරන්සි ගැන දැන් ක්‍රිප්ටෝ කරන්සි කියන කාරණෙම කියන්නේ මුදල් විශුද්ධිකරණයක් කියලා. ඒකින්ද අරම ආවනම් තමයි ටික පොඩි ලස්සනක් තියෙන්නේ නේ. ඕඩිලන්ත දැන් ආදර්ශයක් දෙනවා කියන කතාවත් එක්කම වෙන්න මොනරා ඉරිදා පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ මාලිමාවේ 31ක් වත්කම් බැරකම් මග හරි. හරිම සන්තෝසයි. දැන් සමහරවිට මෙහෙම දන්නේ අර එක මන් දැක්ක මාලිමා මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා කිව්වනේ මේ ඕගොල්ලොන්ට වටිනාට අපිට වටින්නේ මේ ෆෝන් එක ඔයාට වැටුණාට මට ඒක වටින්නේ නැහැ. වත්කම් බැරකම් නොදුන් මුළු මන්ත්‍රීන් ගණන 57ක් සජව 12කුත් ඒ අතර. වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු අවසන් දිනේ පසුයි මාස 2කට අධික කාලයක් ගත වී ඇතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු සිය වත්කම් බැරකම් ප්‍රකාශ තවමත් ලබා දී නැති බව වාර්තා වේ. මෙතෙක් වත්කම් ප්‍රකාශයට පත් නොකළ පිරිස අතර ඇමතිවරුන් දෙන්නෙක් නියෝජ්‍ය අමාත්‍යවරු 9ක් පක්ෂ නායකින් 7 දෙනෙක් සිටින බව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමේ වෙබ් අඩවියේ සඳහන් වේ. විශේෂයෙන්ම 2023 අංක 90 දරන දූෂණ විරෝධී පනතට අනුව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුයි. මේ වසරේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු අවසන් දිනේ උනේ පසුගිය ජූනි 30.
දූෂණ විරෝධී පනතට අනුව මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ දූෂණ විමර්ශන කොමිසමේ වෙබ් අඩවියේ මහජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රකාශයට පත් කළයි. පසුගිය 24 වනදා වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ 57 දෙනෙක් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නොතිබුණු බවත් එම වෙබ් අඩවිය සඳහන් කරයි. ජාතික ජනබලවේගයේ මැති ඇමතුරු 31ක්, සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 12ක්, ඉලංගේ තමිල් අරසු පක්ෂීය මන්ත්‍රීවරුන් 5 දෙනෙක්, එවැගේම සෙසු පක්ෂවල මන්ත්‍රීවරු 8 දෙනෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නැති බව සඳහන් වේ. ඔන්න මේ පිරිසට අවසාන නිවේදනයකුත් යවලා තියෙනවලු. හරිනේ සමිත. තාම නැල්ලු. දැන් කවදා ජූනි 30ට කලින් දෙන්න කියලා තියෙනවා. ඔව්. දැන් තාම නැත්තේ තුමන්ලා ඔය තාම මේ වත්කම් 탁සේරු කරන්න ඇති. තක්සේරු කරගන්න බැරි තරම් වත්කම්. ඔව් දැන් මාස දෙකක් ගත වෙලා මම හිතන්නේ ඒක මේ අල්ලස් කොමිසමට දැනුම් දීලා පොඩි සහනයක් ගත්තා නම් හරි සහන කාලයක්. මොකද වත්කම් තාම ගණින ඇති. කොච්චර කියලා ගනින්න. ඔව් දැන් අර මම දැක්ක අර අනිත් එක මෙහෙම නේද දැන් ප්‍රශ්න වෙන්නත් බෑනේ. ওই වත්කම් ටික දැම්මට පස්සේ දැන් කට්ටිය බලාගෙන ඉන්නවලු ප්‍රශ්න කරන්නේ. ඔව් දැන් අර පමණක් ගිඩක් දෙවුනේ අක්කර ගණන් රුපියල් 7000ට කියලා. ඒකින්ද ගණන් අනිත් එක රත්තරන් තෑගි දැන් ওই රත්තරන් මිල වත්කම් ගණනය හරි අපහසුයි. ඔව්. මොකද දවස් ගානේ රත්තරන් මිල එහෙම වෙනවා. ඔව්. ඒකින්ද පොඩි අර පොදු එකඟතාවයකට ඇවිල්ලා සාමාන්‍යයක් දෙනවා කියලා අන්න ඒ වගේ එකඟතාවයකට එන්න වෙනවා. ඒක හරි සාමාන්‍ය මං හිතන්නේ වත්කම් තාම 탁සේරු කරන්න ඇති. ඔය කොහොමවත් ඉක්මනට 탁සේරු කරලා දෙන්න නැත්නම් ඉතින් වත්කමුත් එක්ක හිතේලා ගින්න වෙන්නේ. කොහොමවත් අවසන් දරුන් දීම කරලා තියෙන්නේ අපි බලමු. මොකද වෙන්නේ කියලා. ඔන්න ඔහොමයි නිලන්ත ගෙවුණු සතියේ පුවත්පත්වල තොරතුරු අපි සූදානම් නැවතත් ලබන සතියේ මුණ ගැහෙන්න. සුබ සතියක් ඔබට.